හරි පුතේ. එහෙමද? ඔයාලට ඇහෙනවද? ඔව් සර්. හරි. අපි කතා කරා දැන් මේ වෙනකොට මේවට අපි සාකච්ඡා කරලා ඉවර කරා පුතේ මේ ස්ටඩිස් එක්ක සම්බන්ධව. දැන් බලමු සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම. මේක නෝට් එක වල ගාව තියෙනවද? සම්පත් කළමනාකරණය ගැන නෝට් එක තියෙනවද පුතේ? ඔව් සර්. මේකයි ආයෙ මොනවද තියෙන්නේ? මානව සම්පත් කළමනාකරණයක් තියෙනවද? නේද කො කතා කරන්නේ කොහොමද? එහෙම නැද්ද පුතේ? මොකද්ද සර් ඇහුවේ? මම ඇහුවේ සම්පත් කළමනාකරණය ගැන නෝට් එක තියෙනවද කියලා අහුවා. ඊළඟට අහුවා මානව සම්පත් කළමනාකරණය ගැන නෝට් එක තියෙනවද කියලා. මම ඒක පොතෙන්ද නෝට් එක දීලා අවසන් කරේ කියලා. සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම තියෙනවා සර්. ඔව්. මම පුතා කියනවා මම නෝට් එක දීලා අවසන් කරේ කොතනද? සර් ඒක ඉවර කරේ අර තියෙන්නේ මේ භාණ්ඩාගාරික බත් උද්දේශක අනේ ඒ ටික තියෙන්නේ. ඔව්. අර භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ පැහැදිලි කරන තවත් සාධකයක් නම් කියලා. ඔතනින් ටිකක් දීලා තියෙනවා. එතනින් එහාට ඉවර කරලා. එතන දෙනකන් දීලා තියෙනවා. මානව සම්පත් කළමනාකරණයනේ ඔය කියන්නේ නේද? ඔව් සර්. මානව සම්පත් කියන එක අවසන් දුන්නද අර යාගු පත්‍රක කැඩපෙදෙන තනතුර ඒ ටික දුන්නද? ඔව් සර් ඒ ටික අර ඒ ටික දීලා තියෙනවා. පළතුරු බෙදන්නා, සිවුරු පිළිගන්නන තැනත්ත කැඳ බෙදන්නා. ඒ ටික දීලා තියෙනවා. ඒ ටිකත් එක්ක අර ඊට පස්සේ මොනවද දුන්නේ? භෞතික සම්පත් කල්පනාකරණය කියලා ඒ ඡේද පටන්ගෙන අවසන් කරලා තියෙන්නේ සම්පත් පරිහරණයට බුදුදහමේ දෙන උපදේශයන් පැහැදිලි කළ හැකියි කියන තැනට. ආරයි. අපි දැන් කතා කරන්න තියෙන සම්පත් කළමනාකරණය පිළිබඳව නේද? ඔව් සර්. බලන්නකො. කළමනාකරණය යන්නේ අදහස් කරන්නේ භෞතික ඊට පස්සේ මානව සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව යොදා ගැනීම. සම්පත් කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද කියලා තියෙනවා. මොකද්ද කළමනාකරණය යන්නේ අදහස් කරන්නේ භෞතික සම්පත් හා මානව සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව යොදා ගැනීමට කියනවා සම්පත් කළමනාකරණය කියලා නේද? නැතහොත් සංවිධානය කිරීමයි. සම්පත් විවිධ අයුරින් වර්ග කළ හැකියි. සම්පත් කියනවා විවිධ අයුරින් වර්ග කරන්න පුළුවන් භෞතික සම්පත් තියෙනවා මානව සම්පත් තියෙනවා. වශයෙන් වර්ග කළ හැකියි. එසේම ජීව සම්පත් අජීව සම්පත් වශයෙන් වර්ග කළ හැකියි. තවත් වර්ගීකරණයක් ලෙස සුලභ සම්පත් දුර්ලභ සම්පත් වශයෙන් වර්ග කළ හැකියි. මේ කවර සම්පතක් වද ඒවා මනා ලෙස කළමනාකරණය කර ගැනීමට බුද්ධහම බොහෝ සූත්‍ර මගින් මෙම විනය පිටකයේ ආදී මූලාශ්‍ර මගින් කරුණු දක්වා තිබේ. ඒ අතුරින් ව්‍යග්ගපච්ච සූත්‍රය, සිගාලෝවාද සූත්‍රය, කුල සූත්‍රය, චුල්ලවග්ගපාළී වත්තක්ඛන්දකේ ආදී මූලාශ්‍ර මගින් සම්පත් කල්පනාකරණයට උපදෙස් දී
තිබේ. මොන පොතේ කියනවා මොනවද සම්පත් කළමනාකරණය කරන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් හරි ලස්සනට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඔයාලා හැම වෙලාවෙම විභාගයට ප්‍රශ්නකට උත්තර ලියනකොට පුරුදු වෙන්න කෙටියෙන් මාතෘකාව පැහැදිලි කරා මූලාශ්‍රය දැක්වීම නම් අනිවාර්යයෙන්ම හුරු වෙන්න ඕනම කාරණාවක්. පැහැදිලිද? මූලාශ්‍රය දැක්වීම නම් පුතේ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඒක හුරු වෙන්න පුරුදු වෙන්න. මොකද දන්නවද? මූලාශ්‍රය දැක්වීම අපි අනිවාර්යෙන් කර යුතු කාරණාවක් වන නිසා. හරිද? ඊළඟට බලන්න මම කියව මේ සම්පත් ක්‍රමනාකරණය කියලා කියන්නේ මොකද්ද කියන එක අපි කතා කරා. භෞතික හා මානව සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව යොදා ගැනීම කියලා අපි කතා කරා. ඒතකොට සම්පත් ඇවිල්ලා විවිධ අයුරින් වර්ග කරන්න පුළුවන්. භෞතික සම්පත් මානව සම්පත් කියලා ඊළඟට ජීව සම්පත් අජීව සම්පත් කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. සුලභ සම්පත් දුර්ලභ සම්පත් කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. මේ මොන කවර සම්පතක් වුණත් මනාලෙස කළමනාකරණය කර ගැනීමට බුද්ධහම මගෙන් කරුණු දක්වලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා කියලා අපි සාකච්ඡා කරා කතා කරා. ඒ අතරින් ව්‍යග්ගපච්ච සූත්‍රය, සිංහලෝවාද සූත්‍රය, කුල සූත්‍රය, චුල්ලවග්ගපාළිය, වත්තක්කන්දකී ආදී මූලාශ්‍ර මගෙන් සම්පත් කළමනාකරණය කර ගැනීමට උපදෙස් ලබා දෙන්න තියෙනවා කියලා කතා කරා සාකච්ඡා කරා. බලන්න භෞතික සම්පත් යටතේ ධනයට ප්‍රධාන තැනක් හිමිවේ. සම්පත් ක්‍රමනාකරණයේදී භෞතික සම්පත් යටතේ අපිට කතා කරන්න පුළුවන් ධනය කියන කාරණාව, මුදල් කියන කාරණාව කතා කරන්න පුළුවන්. ඊට අමතරව කාලකලමනාකරණයේ පරිහරණය කරනු ලබන පාරිභෝගික භාණ්ඩ ආදී භෞතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන ආකාරයට පරිහරණයට උපදෙස් දී තිබේ. ඊළඟට අමතරව අපි කිව්වා භාණ්ඩ ආදී භෞතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන ආකාරයට පරිහරණය කරන්න ඕන කියලා. එසේ මානව සම්පත් කළමනාකරණයට දෙන ලද උපදේශයන් මහා වග්ගපාළී, ඒකදග්ගපාළී ආදී එහි සඳහන් වේ. ආයිට අමතරව මානව සම්පත් කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එකත් මෙන්න මේ මහා වග්ගපාළී, ඒකදග්ගපාළී ආදී සඳහන් වෙනවා. ඒවා බලගෙන නෝට් එක ලියාගෙන තියෙනවා. ඒවා හයිලයිට් කරගෙන එහෙම තියාගන්න. ඒවා වැදගත් වෙනවා ඈ. දක්ෂ කළමනාකරණයක් තුළ තිබිය යුතු ගුණාංග බොහෝ සූත්‍ර මගින් දක්වා තිබේ. ඒ ව්‍යග්ගපච්ච සූත්‍රයේ ව්‍යාපාරයක් හෝ ආයතනයක් සාර්ථක කළමනාකරණය කිරීමට අවශ්‍ය ගුණාංග සඳහන් කර තිබේ. එම ගුණාංග නම් දක්ෂ වෙන්න ඕන කියලා කියනවා අපිට. ඕනම නායකයෙක් තුළ තියෙන්න ඕන විශේෂම ගුණාංගය තමයි. කළමනාකරුවෙක් ගාව තියෙන්න ඕන විශේෂම ගුණාංගයක් තමයි දක්ෂ වෙන්න ඕන කියනවා. හරිද? අලස නොවිය යුතුය. අලස වෙලා බෑ පුතේ. කම්මැලි වෙලා කොහොමද අර ජීවිත ජය ගන්නයි කියලා කියනවනේ. ඒ වගේ අලස වෙලා බෑ. හරිද? විභාගයට තව පොඩි කාලයක් තියෙන්නේ. 8 වෙනි මාසේ 10 ඔයාලට එක්සෑම් තියෙනවා. තව පොඩි කාලයක් තියෙන. දැන් මේ 28 තව දවස් කිහිපයකින් මේ මාසෙත් ඉවරයි. 9 10. නේද? ඒතකොට 7 8. නේද? තව හරියටම මාස දෙකයි වගේ තියෙන්නේ. පොඩි කාලයක් තියෙන්නේ. ඔයාලා අලස වුණොත් අනේ බෑ මේක කරගන්න මේක මට බැරි වෙයි කියන හිතුවොත් කරන්නම බෑ. හැබැයි අලස නොවි වැඩ කරොත් පුතේ දක්ෂ වුණොත් ඔයාලට පුළුවන් මේක ජයග්‍රහණය කරන්න. ඊපස්සේ කියන තත්ත්‍ර පාය විමංග සමන්හාගතෝ කියලා කියනවා. විමසීමෙන් උපාය මාර්ග සොයාගෙන ක්‍රියා කරන්නෙකු වීම. විමසීමෙන් කියන පුතේ හොයලා බලලා උපාය මාර්ග සොයාගෙන ක්‍රියා කරන්නෙකු වීම. උපාය මාර්ග හොයාගෙන කටයුතු කරන්නෙක් වෙන්න ඕන කියලා කතා කරා. අලංකාතුම් කියලා කතා කරා. සුදුසු පරිදි ක්‍රියා කිරීම කියලා අපි සාකච්ඡා කරා කතා කරා. සුදුසු පරිදි ක්‍රියා කිරීම සාකච්ඡා කරා කතා කරා. සුදුසු පරිදි ක්‍රියා කිරීම. කියන අවශ්‍ය දේ අවශ්‍ය විදිහට කිරීම තමයි අපි කියන්නේ සුදුසු පරිදි ක්‍රියා කිරීම කියලා. හරිද? එතකොට අලංකාතුම් සුදුසු පරිදි ක්‍රියා කිරීම අලං සංවිධි ධාතුන් කියලා කිව්වා. සුදුසු පරිදි පුජ්‍යලයන් ක්‍රියාවෙන් යුක්ත විය යුතුය. ඒ කියන්නේ පුතේ ඒකට ගැළපෙන පුජ්‍යලයන් ඒකට යොදන්න ඕන. දැන් සමහර වෙලාවට තියෙන සමහර ආයතනවල ලොකු ගැටලු ඇති වෙන්නේ දක්ෂයාට තැනක් දෙන්නේ නැහැ. හරිද? බොහෝ තැන්වල තියෙන ලොකුම ගැටලුව තමයි දක්ෂයෙක් හිටියොත් දක්ෂයාට තැනක් දෙන්නේ නැහැ. ඒක අපිට දකින්න තියෙන කාරණාවක් නේ. සමාජය තුළ බොහෝ ආයතන පරිහානියටපත් වෙන ප්‍රධානම හේතුව තමයි දක්ෂයෝ ඉන්නවා. හැබැයි දක්ෂයාට මේ සමාජය තුළ අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. හරිද? එතකොට පුතේ කවදාකවත් එහෙම ආයතන දිනුවට
පත් වෙන්නේ නැහැ. හරිද? කවදාකවත් එහෙම ආයතන දියුණු වෙනවද? දියුණුවට පත් වෙන්නේ නැහැ. එතකොට මෙතනදී පැහැදිලි කරනවා මොකද මේ කියන්න උත්සාහ කරන්නේ ආයතනය සාර්ථකව කළමනාකරණයට අවශ්‍ය කරන ගුණාංග තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. කියන්නේ ආයතනයක් දියුණු වෙන්න දියුණුව කරා යන්න මේ කියන කාරණාවන් ආදී ගුණාංගයන් යුක්ත පුද්ගලයෙකු විය යුතුය. ඊට සඳහන් කර ආකාරයෙන් දක්ෂ කළමනාකරණය තුළ තිබිය යුතු ගුණාංගයන් පැහැදිලි කළ හැකිය. ආයතනය අපි කතා කරේ දක්ෂ කළමනාකරුවෙක් ගාව තියෙන්න ඕන ගුණයන් මොනවාද කියලා තමයි සාකච්ඡා කරේ කතා කරේ. එතකොට මේ බලන්නකො ඒ සඳහන් ආකාරයෙන් දක්ෂ කළමනාකරුවෙකු තුළ තිබිය යුතු ගුණාංගයන් පැහැදිලි කළ හැකියි. සම්පත් සීමිතය, මිනිසුන්ගේ අවශ්‍යතාවයන් අසීමිතය. සම්පත් සීමිතයි, මිනිසුන්ගේ අවශ්‍යතාවයන් අසීමිතයි. අපි ඒක දන්නවා. මිනිසුන් දැන් අපි ගත්තම පොතේ අපිට සල්ලි කොච්චර දුන්නත් ඇති නෑනේ. ඇති වෙන්නේ නෑ. ඇයි ඒ? අපේ තියෙන ආශාවන්, අපේ තියෙන උවමනාවන් වැඩි. තමයි කියන්නේ සම්පත් සීමිතයි. හරිද? අපිට තියෙන ආශාවන් හැටියට අපිට සම්පත් නෑ භාවිතා කරන්න. ඒකයි කියන්නේ. සම්පත් සීමිතයි, මිනිසුන්ගේ ආශාවන් අසීමිතයි කියලා කියන්නේ ඒකයි. හරිද? සම්පත් සීමිතයි, මිනිසුන්ගේ ආශාවන් අසීමිතයි. එතකොට උත්සාහ කරන්න ඕන මොකද්ද? මිනිසුන්ගේ සීමිත සම්පත් තුලින් අසීමිත එවැනි කියන්නේ සීමිත සම්පත් තුලින් අසීමිත ආශාවන් සම්පූර්ණ කර ගැනීමට අපහසුය. මේ නිසා බුදුහාම අවධාරණය කරන්නේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන ආකාරයෙන් සම්පත් යොදාගත යුතු බවයි. ඒ සඳහා අපගේ අවධානය යොමු යුතු කරුණු කිහිපයක් සඳහන් වේ. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන්න කටයුතු කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා තියෙනවා. කොහොමද? අවශ්‍යතා දැන පරිභෝජනයේ යෙදීම. අවශ්‍යතාවයන් පිළිබඳව දැනගෙන පරිභෝජනය කිරීම වැදගත් වෙනවා කියලා තමයි කියන්නේ. හරිද? අවශ්‍යතාවයන් දැනගෙන පරිභෝජනය කිරීම වැදගත් වෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට අසීමිත ආශාවන් තුල මුලා නොවීම අමුචිනී කියලා කියනවා. අසීමිත ආශාවන් තුල මුලා නොවීම කියන කාරණාව. අන්ධයෙකු මෙන් ආශාවන් පසුපස හඹා නොයයි. සමහර මිනිස්සු ඉන්නවා පුතේ අර අන්ධ මිනිස්සු වගේ මේ අසීමිත ආශාවන් පස්සේ පන්නගෙන යනවා. අවසානට හති පැටල නතර වෙනවා. ඒ දේවල් කරගන්න බැරි වෙලා දුක් වෙලා හති වැටිලා සංతాපයටපත් වෙලා නතර වෙන අවස්ථාවන් අපිට ඕන තරම් දකින්න හම්බ වෙනවා. හරිද? එතකොට බුද්ධාම අවධාරණය කරන්නේ එහෙම නොවි. හරිද? එහෙම නොවි කටයුතු කරන්න කියන එක තමයි බුද්ධාම මේ අවධාරණය කරන්නේ, පැහැදිලි කරන්නේ. හරිද? හරි. බලන්නකෝ. ඊළඟට සම්පත් භාවිතේ වැරදි දෙයට නොයා. සම්පත් භාවිතා කරනකොට වැරදි දේවල් වලට නොයා කටයුතු කිරීමත් වැදගත් වෙනවා. හරිද? ඒ කියන්නේ සම්පත් අපි කිව්වා අසීමිත නැහැ සීමිතයි. ඒ හින්දා සම්පත් භාවිතයේදී අවශ්‍ය දේ විතරක් කරන්න උත්සාහ කරනවා. දැන් සමහර වෙලාවට අපි කඩේකට ගියාම ගන්න හිතාගෙන යන්න බඩු නෙවෙයි අවසානට ගන්න. කියන්නේ අපේ කලමනාකරණයක් නැහැනේ පුතේ. ඒ කියන්නේ දැන් සමහරකට අපේ ළමයි ඉන්නවා ඇඳුම් ගන්න ගියාම එක ඇඳුමක් ගන්න කියලා යනම අවසානට ඇඳුම් දෙක තුනක් අරගෙන ලොකු විදමක් දරාගෙන එනවා. එහෙම කරන්න හොඳ නැහැ. ඊළඟට අවශ්‍ය කරන දේ නෙමෙයි කඩෙන් ගිහිලා ගන්න අනවශ්‍ය දේවල් තමයි අපි ගන්න. ඒක එහෙම වුණොත් මොකද වෙන්නේ? අවශ්‍යම දේවල් මගහැරෙන්න තියෙන අවස්ථාවක් වැඩි. නිසා අපි හැම විටම කරන්න ඕන අවශ්‍ය දෙයට පමණක් හිත යොමලා කටයුතු කිරීම තමයි අපි කළ යුතු කාරණාවක් බවට පත් වෙන්නේ. ඊවසේ ඉවත් වීම හේවත් මිදීම. ඉවත් වීම හේවත් මිදීම කියලා කියන නිස්සාරණ කියලා කියනවා. මේ ආකාරයෙන් බුද්ධිමත් ලෙස සම්පත් කළමනාකරණයට
බුද්ධහම් උපදෙස්දී තිබෙනවා. මේ ආකාරයෙන් කොහොමද බුද්ධිමත් විදිහට අපි සම්පත් කළමනාකරණය කරගන්නේ කියන එක තමයි ඔය කියලා තියෙන්නේ. මට කියන්න මේ කතා කරපු දේවල් වල ගැටලු තැන් හරි නොතේරිච්ච තැන් හරි වලට තියෙනවද කියලා. පැහැදිලි නැත්නම් හරි මොන හරි තියෙනවනම් කියන්න. නෑ සර් මොකොත් නෑ. දෙව මිනිත් මොන හරි තියෙනවද තව ටිකක් පැහැදිලි කරන්න හොඳයි සර් කියද්දි ඉතන දැනක් තියෙනවද? නෑ. අපි ළමයි දක්ෂයි ඈ. ප්‍රශ්න නෑ මොකද. හරි. අපි ඉස්සරහට යන්න. ගිහි පැවිදි ભેදයකින් තොරව සම්පත් කළමනාකරණයේදී ඊට සඳහන් ආකාරයේ සම්පත් පරිහරණය කිරීමෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැකිය. සම්පත් කළමනාකරණය මැනවින් ප්‍රකට කරන ආයතන ලෙස සංඝ සංවිධානය හඳුන්වා දිය හැකිය. පිසු ජීවිතයට අදාළව දේශනා කරන ලද සම්පත් කළමනාකරණය ඉගැන්වීම තුළින් පැවිදි සමාජයට මෙන්ම ගිහි සමාජයට එකසේ වැදගත් වේ. විනය පිටකයේ සේනානස්කන්ධකෙහි ආරාමික ජීවිතයේ භාණ්ඩ පිළිවෙලට හා ක්‍රමවත්ව තබා ගැනීමට උපදෙස් සඳහන් වේ. ඔනබද එතකොට ජීවිතේ විතරක් නෙමෙයි සම්පත් කළමනාකරණය කියන එක වැදගත් වෙන්නේ. පැවිදි ජීවිතයට සම්පත් කළමනාකරණය කියන එක වැදගත් වෙනවා. එතකොට පැවිදි ජීවිතය තුළ කොහොමද සම්පත් කළමනාකරණය කරගන්නේ කියන කාරණාව ඔන්න පැහැදිලි කරලා තියෙනවා. විනය පිටකයේ සේනාසනස්කන්ධකයේදී මේ ආරාමික ජීවිතේ භාණ්ඩ පිළිවෙලකට ක්‍රමවත්ව තියාගන්න ඕන කියලා කියනවා. සෑම භාණ්ඩයක්ම තබා ගැනීම සඳහා නියමිත ස්ථානයක් තිබේ. පාත්‍රය, සිවුරු, ඇඳපුටු, මේස, ඉදල් කුසු ආදී සෑම දෙයක්ම ක්‍රමවත්ව තබා ගැනීමට උපදෙස් දී තිබේ. බුදුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළේ අල්පේච්ඡ සරල සුභරතාවයෙන් යුක්ත උතුම් ගුණධර්මයන්ගෙන් යුක්තව කටයුතු කරන ලෙසයි. සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන ආකාරයට පාවිච්චි කරන ලෙසත් එක්වරක් හෝ කීපවරක් පාවිච්චි කළ පමණින් ඒවා ඉවත් නොකරන ලෙස අවධාරණය කර තිබේ. භෞතික සම්පත් අරපරිමස්යෙන් පරිහරණය කිරීමට කුල සූත්‍රයේ කරුණු දක්වා තිබේ. ඒ කරුණු හතරක් තිබේ. නුසු සම්පත් තිබීම, නැසුණු සම්පත් තිබීම, දිරූදේ ප්‍රතිසංස්කරණය කිරීම, පරිභෝජනයේ සීමාව දන පරිභෝජනය කිරීම, ආධිපත්‍ය ධර්ම ස්ත්‍රිය හෝ පුරුෂයෙකු වේ නම් ඔහු සිල්වත් වීම. අර බලන්න මේ වත්තක්කන්දකේදී කියනපොත මේ භික්ෂුන් වහන්සේලා කොහොමද තමන්ගාව තියෙන දේවල් හරිද කොහොමද තමන්ගාව තියෙන දේවල් පරිහරණය කළ යුත්තේ කොහොමද තමන්ගාව තියෙන දේවල් රැකගත යුත්තේ කියන එක හරිය ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. හරිද? එතකොට එහිදී පැහැදිලි කරනවා පාත්‍රය, සිවුර, ඇඳපුටු, මේස, ඉදල කොස් ආදී සෑම දෙයක්ම ක්‍රමවත්ව පිරිසිදුව තබා ගන්න ඕන. දැන් උදාහරණයකට ගත්තම ගෑනු ළමයිට අවශ්‍යම කරන දෙයක් නේ පනාව කියන එක. දැන් හිතන්න මම මේ උදාහරණයකට වල කියන්නේ පනාව සාමාන්‍යයෙන් ඕන වෙන්නේ කොයි වගේ අවස්ථාවකද දිර්ෂානි? පනාව ඕන වෙන්නේ කොයි වගේ වෙලාවකද? කොණ්ඩේ පීරන්න. සාමාන්‍යයෙන් අපි කොණ්ඩේ පීරන්න ගොඩක් දුරට මොන වගේ වෙලාවකටද? කොහේ හරි යනකොට උදේ නැගිට. අන්න හරි කොහේ හරි යනකොට උදේ නැගිටිනකොට හිතන්න ඔයාට උන චුට්ටක් පරක් වෙලා දැන් ඔයාට මේ ගමනක් යන්න තියෙන නැත්නම් පන්ති යන්න තියෙනවා කියලා හිතන්න ඔයාට චුට්ටක් නිින්ද ගියා පරක් වුණා. දැන් පුතාලා උදේම යන්න ලැහැත්තිනකොට දැන් ඔයා කොණ්ඩේ පීරන්න ඔයාගේ පනාව හොයනවා. හැබැයි පනාව සාමාන්‍ය තියෙන තැන නෙමෙයි තියෙන්නේ. ඒ සාමාන්‍ය බඩු බාන්න ගත්තම තැන් වල තියෙනවනේ. අපි කියමු නිසි තැනක් තියෙනවනේ. හිතන්න ඔයා පනාව තියෙන තැන නෙමෙයි දැන් වෙන කවුරු හරි නංගි කියලා හිතන්නකෝ මල්ලි කියලා හිතන්නකෝ කවුරු හරි මේ පනාව වෙන තැනකින් තියලා අම්මා වෙන තැනකින් තියලා දැන් පුතා උදේම යකා නගින්න නැද්ද කියන්නකෝ තරහ යන්න දීපයන්නකෝ දැන් වෙලාවත් පරක් වෙලා කොණ්ඩේ පීර ගන්න ඕන මේ කොණ්ඩේ පීර ගන්න නැතුව එළියට බහින්නත් බෑ හැබැයි පනාව නැහැ දැන් හිතන්න පනාව හොයන්න විනාඩි 5ක් 10ක් ගත වෙනවනේ අපිට ඇයි අර නිසි තැන නිසි ඒ තියන්න ඕන ස්ථානයක තිබ්බේ නැති හින්දා වෙන්නේ අපිට පුතේ
ඒකටත් තව වෙනම වෙලාවක් යනවා. දැන් සාමාන්‍යයෙන් මම කණ්ණාඩි දිගටම පාවිච්චි කරනවා. දැන් මම සමහරක් වෙලාවට මගේ කණ්ණාඩි තිබිච්ච තැන හොයාගන්න බැරි වෙලා මම හැමතැනම හොයනවා. දැන් මේ ළඟදිමුත් එහෙමයි. මේ වැඩට යන්න පරක්කු වෙලත් මම හොයා ඉන්නවා. එතකොට හරි තැන නිසි තැන තිව්වනම් ඔක හොයා ඉන්න ඕනේ නෑනේ. එතකොට ආන්න පුතේ ඒකත් ඇවිල්ලා සම්පත් කළමනාකරණයක් තමයි. කාල කළමනාකරණයක් ඒ තුලින් කරගන්න පුළුවන් නේ. දැන් මේ ඒ බඩු තියෙන තැන් වල තියන්න හුරු වෙන්න. ඔයාලා දැන් ඉඳලා මේක පුරුදු වෙන්න. කවදා හරි විවාහයටපත් වුණාම මේක හරි පහසු වෙනවා. ඔයාලගේ ගෙදර ගෘහණිය ප්‍රධානත්වයේ ගන්න ඔයා. එතකොට ඔයාලට පහසු වෙනවා. ගෑනුදරුවෙක් විදිහට ඒවා තැන් තැන් වල තියාගෙන පිරිසිදුව තියාගෙන මේ දේවල් රැක බලා ගන්න හැකියාවක් තියෙනවා. හරිද? දැන් ඉඳලා ක්‍රමවත් පිළිවෙලකට වැඩ කරන්න තමයි පුරුදු වෙන්න ඕන. ඊළඟට බලන්නකෝ. ගත්තේ බඩුව ගත්තන තියන්න. ඔය අම්මලා කෑ ගහනවනේ. මේ ගත්තේ අදින ඇදුම ඒ තැන්වල තියන්නනේ. සමහරක් වාට ඉස්සරහා පුටුවේ නැත්තම් ඇඳේ නැත්තම් ටවල් ටැක්කේ කොහේ හරි විසික් කරලා දාලා බිමට දාලා එහෙම හරියන්නේ. අදින ඇදුම හොදන ඇදුම් ටික ඒ ටික තමන් යන්තනකට බැහැර කරලා ඒ අවශ්‍ය විදිහට කටයුතු කරන්න ඕන. දැන් විශේෂයෙන්ම ගෑල් ළමයි විදියනම ඔයාලා අඳින යට ඇඳුම් එහෙම විශේෂයෙන්ම ඒ දේවල් ඒ කාඩවත් පේන්න නොපේන තැන්වල තියලා නේද? එහෙම පරිහරණය කරන එක තමයි කියන්නේ මේ කළමනාකරණය කියලා කියන්නේ. ඒ හැමදේම අයිති වෙනවා. හරිද? එතකොට පිරිසිදුව තබා ගැනීම ප්‍රතිස්ථිති බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරේ අල්පේක්ෂ සරල සුබරතාවයෙන් යුක්ත උතුම් ගුණධර්මයන්ගෙන් යුක්තව කටයුතු කරන ලෙසයි. සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන ආකාරයට පාවිච්චි කරන ලෙසත් එක්වරක් හෝ කීපවරක් පාවිච්චි කළ පමණින් ඒවා ඉවත් නොකරන ලෙස. එක සැරයක් දෙසරයක් පාවිච්චි කරා කියලා ඒවා ඉවත් දාන්න එපා කියලා කියන්නේ. නේද? භෞතික සම්පත් අරපරිමස්කින් පරිහරණය කිරීමට කුල සූත්‍රයේ කරුණු දක්වා තිබේ. කුල සූත්‍රයේ දක්වලා තියෙන කරුණු කොහොමද අරපරිමස්කින් අපි සම්පත් කළමනාකරණය කරගන්නේ කියලා බලන්න. නැසුණු සම්පත් ඉපයීම. නැසුණු කියන පොතේ විනාශ වෙච්ච දේවල් නැවත උපය ගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟ කාරණා බලන්න. දිරූදේ ප්‍රසංස්කරණය කිරීම. විනාශ වෙලා ගියපු දේවල් නැත්නම් පුතේ කැඩුණු දුතුණු දේවල් ආයෙ ප්‍රසංස්කරණය කරලා ගන්න පුළුවන් යථාර්ථතර ගන්න පුළුවන් උත්සාහ කරන්න ඕන. පරිභෝජනයේ සීමාදන පරිභෝජනය කිරීම. අර පුතේ තේනවට හැමදේම විනාශ කරලා උයලා පිහලා හරියන්නේ නැහැ. දැන් සමහරක් වෙලාවට පියන්න ගියාම සමහර අය ලිමිට් එකක් නැහැ. ඒ කියන්නේ හිපියුම් ගෙදර දෙතුන් දෙනා ඉන්නම දෙතුන් දෙනාට ප්‍රමාණවත් විදිහට ආහාර හදන්න එපා. සමහර අය හදනවා මේ ඉවත දාන විදිහට. එහෙම කරන්න හොඳ නැහැ. හාල් තිබුණා කියලා වී තිබුණා කියලා කුරු වැඩ කරලා හාල් උපයවුව කියලා පොතේ විසිකන්න හරිද? සත්තුන්ට දාන්න සත්තුන්ට දාන එක නම් හොඳයි. එහෙම නෙමෙයි මං කියන සමහරක් කාට දැන් හාල් ලිපේ තියන්න ගියාම මේ දවල් ඉතුරු වෙච්ච ටික දාන්නේ නැහැ රෑ. මේක දැනගන්නවා. දවල්පත් ටිකුත් තියෙන හින්දා තව චුට්ටක් තිබුණාම ප්‍රමාණවත්. අර විදිහට කලමනාකරණය කර ගැනීම පහසු වෙනවා නේද? තේන බට්ටකින් අද එහෙනම් කාලෙම රැට ආය යන්න ඕනේ වගේ අර විදිහට එහෙම කලමනාකරණය කරගන්න උත්සාහ කරන එක නොකරන බීන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒවා කලමනාකරණය කරගන්න ඕන. ඊට පස්සේ පරිභෝජනයේ සීමාදන පරිභෝජනය කිරීම අපි කිව්වා ආධිපත්‍ය දරන ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු වේ නම් ඔවුන් සිල්වත් වීම. ඒක හරිම වැදගත් වෙනවා පුතේ. ස්ත්‍රිය හෝ පුරුෂයා සිල්වත් නැත්නම් ඒ ගෙදර ඒ පරිසරයේ ඒ භූමිය විනාශ වෙන්න තියෙන අවස්ථාවන් බොහෝම වැඩි. අපිට මතක තියාගන්න. ඊළඟට බලන්න කුල සූත්‍රයේ දැක්වෙන පළමු කාරණාව ලෙස සඳහන් වන්නේ නැසුණු සම්පත් සැබීමයි. සම්පත් පරිහරණය කිරීමේදී සම්පත් වල අඩුවක් දැනේ. එවිට එම සම්පත් උපයා ගත යුතුය. දෙවෙනි කාරණේ සඳහන් වන්නේ දිරෝ සම්පත් ප්‍රසංස්කරණය කිරීම යන්නේ. සෑම විටම සම්පත් ඒකාකාරී නොපවතී. සම්පත් විවිධ පළදු වී නැත්තොත් කැඩීම් බිඳීම් වේ සිදු වේ. එවිට ඒ සම්පත් බැහැර නොකොට ඒවා ප්‍රසංස්කරණය කොට පරිහරණය කළ යුතුය. බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිවුරු පරිහරණය කිරීමේදී ඒ කාර්යය මනවින් කරන බව කොසල් රජු අමතා ආනන්ද හිමියන් කරන ලද ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. කොසල් රජුගේ අන්තఃපුර ස්ත්‍රීන් 500කට ධර්මයේ දේශනා කළේ ආනන්ද හිමියන්ය. ධර්මයේ අවසානයේ සලු 500ක් ආනන්ද හිමියන්ට පිරිනැමීමයි. එම සලු වලට කුමක් කරන්නේද කොසල් රජු විමසූ කලදී ආනන්ද හිමියන් ප්‍රකාශ කළේම සලු වලින් සිවුරු මසා ගබඩා කරන බවයි. ඔන්න බලන්න හරිය ලස්සන කතන්දරයක් මේක. වල නෝට් එක ලියුවා නම්
ඔයාලට තේරෙයි හරියම ලස්සන කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන ඉතාමත් වැදගත් කාරණාවක් තමයි මෙතන තියෙන්නේ මේ. හරිද? මේ කළමනාකරණය සම්බන්ධයෙන් හරි ලස්සන පැහැදිලි කිරීමක් තියෙන්නේ. දවසක් දා මේ ආනන්ද හාමුදුරුවෝ කොසොරෙක්තුමාගේ අන්තපුර කාන්තාවන් 500කට ධර්මයේ දේශනා කරනවා. ඒ ස්ත්‍රීන් 500ම සලු 500ක් ආනන්ද හාමුදුරුවන්ට පූජා කරනවා. ඊට පස්සේ මේ සලු වලින් මොකද්ද කරන්න කියලා අහනවා. මොකද කියන්නේ? එතකොට සිවුරු මහලා ඒවා ගබඩා කරනවා කියලා කියනවා. සිවුරු මහලා ඒවා ගබඩා කරනවා කියලා. එසේ ගබඩා කර සිවුරු නැති සිවුරු දි รา ගිය භික්ෂුන් වහන්සේලාට ඒවා පිරිනමන බව රජුට පැහැදිලි කර දෙන්න ලැබියා. ඒතර ඊළඟ කියනවා ඒ සලු ටික මහලා ඒක ගබඩා කරලා නිකන් ඉන්නේ නෑ. සිවුරු සමහරක් වෙලාවට නැති හාමුදුරුවෝ ඉන්න පුළුවන්. සිවුරු දි รา ගිහිලා පරණ වෙච්ච හාමුදුරුවෝ ඉන්න පුළුවන්. ඒ භික්ෂුන් වහන්සේලාට ඒ සිවුරු ටික පරිත්‍යාග කරනවා කියලා කියනවා. එයින් ප්‍රසාදයටපත් රජු සලු 500ක් පෙන්වන්නේ. ඒතකොට දැන් ඒකෙන් සතුටටපත් වෙච්ච රජතුමත් සලු 500ක් පූජා කරලා සලු 1000ක් පූජා කරලා තියෙනවා. ඒනවල ආයෙ පැහැදිලි කරනවා මේ ආනන්ද හාමුදුරුවෝ මේ රජු පැහැදිලි කරන්නේ තමන් වහන්සේ පරිහරණය කරන චීවරයේ පැරණිවරණ කොට පඬුපවා නැවත පරිහරණයට ගන්නා බවයි. කියන්නේ පුතේ පඬුපවනවා කියලා කියන්නේ දැන් අපි ඔය අපේ ඇඳුම් එහෙම සමහර ඇඳුම් එහෙම පරණ වෙනකොට අපි ওই ඩයි හැම දාන්නේ. ආන්නේ විදිහට ඒ දවස්වල මේ භික්ෂුන් වහන්සේලා කොළපොතු ආදී භාවිතා කරලා හදාගෙන තිබුණා මේ පඬුපවනවා කියලා කියන්නේ ඒකට. ඒ වගේම මේ ඒවා කොළපොතු කොටලා ඒකේ ඉස්ම අරගෙන ඒකෙන් හදාගෙන තිබුණා සිවුරු වලට මේ පාට වර්ග. ඒතර ඒවා දාලා ආයෙ පඬුපොව නැවත අලුත් විදිහට ගන්නවා කියලා කියන්නේ පරිහරණය කරන්න පුළුවන් විදිහට හදා ගන්නවා. සිවුරු සඳහා ගත නොහැකි වන විට අඳනකඩ සඳහා කියන යට ඇඳුම විදිහට හාමුදුරු පාවිච්චි කරන අඳනකඩයට භාවිතාවට ගන්නවා කියලා කියනවා. සිවුරු විදිහට පාවිච්චි කරන්න බැරි වෙනකොට. හරිද? ඉන්පසු නානකඩේ සඳහාද ඉන්පසු ඇඳ ඇතිරිලි සඳහාද කොට්ටවර මැසීම සඳහාද ඉන්පසු අට්ටිස්නා සඳහාද ඉන්පසු පාපිස්නා සඳහාද යොදා ගන්නා බවයි. බලන්න පුතේ කොච්චරනම් පාවිච්චිද ගන්නවද කියලා. අඳන කඩේට ගත්තා අඳන කඩේ ගන්න බැරිද? නාන කඩේ කියලා කියන පුතේ නාන්න පාවිච්චි කරන විදිහට ගන්නවා. එහෙමත් බැරුණොත් ඇඳ ඇතිරිලි විදිහට සාදා කොට්ටවර එහෙමත් හදනවල ඇඳ ඇතිරිලි විදිහට දානවා සිවුර අර නානකඩේ විදිහට ගන්න බැරි නම්. හරිද? එහෙමත් ගන්න බැරි නම් කොට්ටවර මැසීම සඳහා ගන්නවා. ඉන්පසුවත් අත්තිස්නා සඳහා කියන පුතේ අත පිහදා ගන්න සඳහා ගන්නවා. ඊට පස්සේ පාපිස්නා සඳහා පයට දාලා පාපිස්නා විදිහට භාවිත කරන්න ගන්නවල. ඉන්පසුත් ගත නොහැකි වූ විට බිත්ති පිළියම් කිරීම සඳහා කුඩාවට ඉරා මැටි සමග කවලම් කොට යොදා ගන්නා බව පැවසීය. පුතේ කිසිදු ඔය කියන විදිහට සිවුරක් එළියට විසික් කරන්නේ නැහැ. හරි පරිහරණයෙන් නොකර නැත්තම් අවශ්‍ය දේවල් වලට යොදා ගන්න නැතිව විනාශ කරන්නේ නැහැ සිවුරු. තේරෙනවනේ අවසානයේ පුතේ මැටි වලට කවලම් කරලා ගහනවා කියන්නේ. ඒකෙන් වල තේරුම් ගන්න ඕන. මැටි වලටත් කවලම් කරලා ගහලා ඒක එහෙම යොදා ගන්නවා කියන එකෙන් පැහැදිලි වෙනවා බෞද්ධ වික්ෂුන් වහන්සේලා සීමිත සම්පත් උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්නවා කියන එක. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා කියන එක තමයි එතනින් අපිට සාතික කරගන්න පුළුවන් කාරණාව. හරිද? සිවණ ඒක පැහැදිලි නේද? වික්ෂුන් වහන්සේලාගේ සිවුර කොච්චරනම් පරිහරණයට ගන්නවද කියන එක පැහැදිලිද ඔයාලට? ඔව් සර්. දෙවෙනි අහගෙන ඉන්නේ. කොහොමද දෙවෙනි? පැහැදිලිද පුතේ? ඔව් සර්. right. බලන්න තුන්වන කාරණාව සඳහන් වන්නේ භෝජනයේ සීමාව දැන පරිහරණය කළ යුතු බවයි. මාත්‍රාව දැන සීමිත පරිහරණය කරන්නේ නම් සම්පත් අපතේ නොයයි. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ලැබිය හැකිය. මාත්‍රාව දැන කියන්නේ අපි මම අර කලිමුත් කිව්වා අපේ අවශ්‍යතාවය දැනගෙන අපි සම්පත් පරිහරණය කරන්න ඕන. හරිද? මම කිව්වා සම්පත් සීමිතයි ආශාවන් අසීමිතයි. එහෙනම්
සීමිත සම්පත් වලින් අසීමිත ආශාවන් සන්තරපණය කරන්න බෑ. නිසා තියෙන දේවල් කළමනාකරණය කරගෙන පරිහරණය කිරීම තමයි වැදගත් වෙන්නේ. සමහරවිට සම්පත් පරිහරණයේදී අපේ අවධානය යොමු කළ යුතු කරුණු ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සිඟාලෝවා සූත්‍රයේ විනය පිටකයේද කරුණු දක්වා තිබේ කියලා කියනවා. මේ බලන්න සම්පත් අතර ප්‍රධාන තැනක් හිමිවන්නේ ධනයට හිමි වේ. මූල්‍ය කළමනාකරණයේදී අයවැය සමානව ධන පරිහරණය කළ යුතු බව ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් වේ. ඒ සඳහන් වන්නේ සමජීවකතා වශයෙනි. සමතුලිතව ධන පරිභෝජනය කිරීම ඉන් අදහස් කරේ. එනම් අයට වඩා වැයෙනකොට දුම්බර කාදිකා කියලා අපි කිව්වා නොකා නොබී ජීවත් නොබී මසුරුව සිටීම නේද? ජද්දු මාරිකා කියලා අපි කතා කරලා තියෙනවා. ධනය පරිහරණය කිරීමට සමජීවකතාව යන්නේ අදහස් කරේ. දැන් මේ අපි කතා කරන්නේ කළමනාකරණය. එතකොට ධනයට ලොකු දැනක් හිමි වෙනවා කළමනාකරණය තුළදී. එතකොට ධනය සම්බන්ධයෙන් කතා කරනකොට මේකත් අපි අනිවාර්යයෙන්ම කළමනාකරණය කරගන්න පුරුදු වෙන්න ඕන කාරණාවක්. සමහර වෙලාවල ওই ධනය හරියට කළමනාකරණය කරගන්න බැරි වුණොත් තමයි පුතේ අර අපි ඉස්සෙල්ලා කතා කරේ. එහෙම වුණොත් තමයි අපි ණයකරුවෙක් බවට පත් වෙන්න වෙන්නේ. ඒ නිසා ණයකරුවෙක් වීමේ ප්‍රතිඵල අපි කතා කරන්නේ කලින් නේද? හරි ඉස්සෙල්ලා කතා කරේ. ණයකරුවෙක් වුණාට පස්සේ අපිට වෙනවා මුදල් පොලියට ගන්න නේ. පොලිය ගෙවීමට සිද්ධ වෙනවා. පොලිය ගෙවීම නොහිකුණොත් නීතියෙන් දඩුවම් ලැබීමට වෙනවා. අපකීර්තියටපත් වෙනවා. අනාරක්ෂිත වෙනවා. නේද? මෙන්න මේ කරුණු හතරක් අපි කතා කරේ. ඔය හැමදේම වෙන්නේ ධනෙ හරියට නිසි කළමනාකරණය කරගන්න බැරි වීම නිසා වෙන්නේ. ඉතින් බුද්ධහම පැහැදිලි කරන්නේ හැම විටම නිසි විදිහට නේද? මම අර ඉස්සලා කිව්වා සම්පත් සීමිතයි ආශාවන් අසීමිතයි. හරිද? සම්පත් සීමිතයි ආශාවන් අසීමිතයි. නිසා සල්ලි තිබුණු පළියට අපි විනාශ කරන්නේ නැතුව ඒක කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා ඉන සූත්‍රයේදී අයත් සූත්‍රයේදී දක්වලා තියෙනවා නේ. අපි දැන් කතා කරේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී නේද? ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ලස්සනට සමචීව කතා යන්නේදී අයවැය සමතුලිතව පරිහරණය කරන්නේ නැත්නම් අයවැය කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. right. මූල්‍ය කළමනාකරණයේ උපදෙස් සිංහලවා සූත්‍රයේ සඳහන් වේ. එහි අවධාරණය කරන්නේ අප උපයාගත් ධනයේ ප්‍රධාන කොටස් 4කට බෙදා පරිහරණය කළ යුතු බවයි. ඔයාලා දන්නව නේද? ඒකේ එන භෝග බුද්ධිය, ත්‍රිකම්මම් පයෝජේ, චතුත්තං චින්දාපය, ආපදාස භවිස්සති. නේ? කොහොමද ධනය කොටස් කරලා අපි භාවිතයට ගන්න නැත්නම් කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක හරි ලස්සනට අපි මීට පෙරත් ශ්‍රමයේ ධනය ගැන කතා කරලා තියෙනවා නේද? මේ කාරණාව මීට පෙර අපි සාකච්ඡා කරලා තියෙනවා. ධනය උපයන්නේ කොහොමද? ධනය කළමනාකරණය කරන්නේ කොහොමද කියන තැනදී අපි සාකච්ඡා කරා. එතකොට මේක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ. එහෙනම් පළමු කොටස අනුභවයට හා දන් දීමටත් කොටස් දෙකක් ආයෝජනයටත් සිවන කොටස ආපදාවකදී ගැනීම සඳහා තැන්පත් කරන ලෙස ඔන්න හරි ලස්සනට බුද්ධාම පැහැදිලි කරලා තියෙනවා. මෙසේ සම්පත් අතර මූල්‍ය කළමනාකරණය පිළිබඳ බුද්ධාම දක්වන කරුණු පැහැදිලි කළ හැකිය කියලා වෙන්න. ඉතින් අපි ඒකත් කතා කරලා අවසන් කරනවා. මට හරි ගැටලු තියෙනවද? දේශානි? නෑ සර්. හරි. තව විනාඩි 5කින් මේක කට් වෙනවා. තවත් පුතේ මට ක්ලාස් එකක් තියෙන හින්දා මම ක්ලාස් එක නතර කරනවා. ගැටලුවක් නෑ. අපි ආයෙ කවද ක්ලාස් එක කරන්න ඉන්නද? ඔව් සර් ඉතින් තියෙනවා 5 ඉඳන් 7 වෙනකම්. අද ක්ලාස් එක කරමු නේ. හරි. සර් තාචුට්ටක් ඕකේ. මේ අය සර් මේ පේපර් ලියලා තියෙන පේපර් ටිකට මොකද කරන්නේ සර්? ලලිත් සර් ඉතින් කියනවද සර්? මං කියන්න. එහෙනම් සර් මේ සෙනසුරාදා දෙන්න සර් ලලිත් සර්ට කියනවද? ඔව්. සර් අතර දෙන්න. මම මරියාගෙන ඉල්ල ගන්නම් එහෙම. සර් කියලා තියෙනවා සර් කලින් සර්ට. මං කියන්න. මං කෝල් එකකට අරන් කියලා කියනවා කෝල් එකක් කියන්න. සර්. මේ ඔයාලා ලියලා එවන්න දෙවමින් කියන්නේ ඉස්සරහ ක්ලාස් එකට යනවද පොලිටිකල්? පොලිටිකල් කරන්නේ. පොලිටිකල් නේ කරන්නේ නේද? සර් මට පුළුවන් නම් ඔය මේක යාරයා බලන්නේ නේ කාටද කියලා. මේ ඔයා එයාගේ පේපර් ටිකක් ඉල්ලගෙන ෆුල් පේපර් ටිකක් මම අද දාන්නම් පේපර් ටිකක් ඔයාලට ගෲප් එකට.
මේ පේපර් ෆුල් පේපර් එක ලියන්න දැන් ආයෙ කල් නැහැ. සර් 12 ඊටකට වසර රචනා පේපර් එක ගන්න. ඔව් 12 සර් පේපර් එක ලිව්වද? MCQ එක කරන්න එපා නේ ඒකේ. ඒ MCQ කියන්නේ එක කරන්න පුළුවන්ද දැන් ඔබ උත්තර හොයාගන්න පුළුවන්ද? ඔව් උත්තර හොයාගන්න පුළුවන් සර්. එතකොට ඒකත් කරන්න ඕනද? ඔව් කරන්න MCQ කරන්න ඒ ටික සර් ෆුල් පේපර් එවන්න ඕනේ කරන්න. නෑනේ. ඈ MCQ ටික සර් එවන්න ඕනේ නෑනේ. ඒක අපි බලාගත්තා හරිනේ. නෑ ඔයාලා බලාගන්න. අර මම MCQ විදිහට කරන්න. ඒලා අඩුපාඩු ටික ඔයාලා බලන්න. ගොඩාක් සමහරකට MCQ වල දිනනවා දැන් ඔය පළාත් පේපර් වල එහෙම තියෙනවා මේ සිලබස් එකකින් එහා අහන දේවල් තියෙනවා. ඒවා නම් වැඩි ගණන් ගන්න යන්න එපා. මේ සිලබස් එකට අදාළව මේ පාස් පේපර් ටික කරගෙන යනවනේ. ඒව නැවත නැවත කරන්න. ඔයාලා ඉතින් හිතන්නකෝ දැන් ඔයාලා 2023 පේපර් එක කරා කියලා. 23 පේපර් එක කරලා නතර කරන්න එපා. ආයෙ කරන්න කරන්න තමයි ඔයාලට මතකෙ හිටින්නේ. එහෙනම් සර් සෙනසුරාදාට දෙන්නද? දෙන්න. නැස්සලාගේ ටිකක් දීලා දෙන්න. 2 මිනිත් දෙන්න. ෆුල් පේපර් දෙන්න දැන්. ඔව් සර් ඒව තමයි යන්නේ. ෆුල් පේපර් ලියන්න. දැන් ආයෙ අල්ලල් ඉන්න කාලයක් නැහැ පුතේ. ෆුල් පේපර් ලියන්න. මම දැන් අනුමාන ටිකක් හදාගෙන යන්නම්. දැන් ජූලි දෙනවා අනුමාන පේපර්. අනුමාන පේපර් 3ක් දෙනවා. ලියන්න අනිවාර්යයෙන්. මම ඒක ටිකක් ලියලා එවන්න. ජූලි මුල සර් කවද? අනුමාන පේපර් 3ක් සර් මොකද? තව කොච්චර ඔව්. කාලයක් ඇයිද සිලබස් එක ඉවර කරගන්න? අපි මේ එන මාස ඉවර කරනවා සිලබස් එක. මේ ඒ කියන්නේ ඊළඟ මාසෙක ඉවර කරනවා ඉවර වෙන්න කලින්. ඉවර කරනවා. අවසන් මාසේ සිලබස් තියාගන්න නැහැ පුතේ. ඔයාලට ඉවර හා කරලා සර්. දෙන්න. එතකොට අර ඊට අවසාන පස්සේ පාඩම අවසාන මේක පාඩමට අදාළ මේ ටියුට් ටික සර්ට එවන්න. හා සර්. ඔයාලට පොතපත ගහලා එවන්න. හා සර්. මුකුත් අඩුවක් කරන්නේ කොහොම හරි පාඩම් ටික ආවරණය කරලා දෙනවා. දැන් කොහොම සතියකට දෙපාරක් විතර මෙහෙම පාඩම් ටික කරනවනේ. එතකොට අවුලක් නැහැ. දැන් ඔක ඇවිල්ලා කරනවට වඩා ලොකු දෙයක් වෙයි. ඊට පස්සේ ඔයාලටම තේරෙයි මේ යන විදිය. එතකොට අවුලක් නැහැ. ඉවර කරගන්න පුළුවන්. දැන් ඉදිරියට අපි කරනවා දෙක ක්ලාස් එකක්. ඊට පස්සේ ආයෙ කවුද වලට පුළුවන් කියලා එතකොට? සර් ඉරිදා 3 මේ 5 ඉඳන් 7 වෙනකම් කරනවා කියලා කිව්වේ. ඔව් ආයෙ කවද්ද? දවස් අයිසාස් මේ සෙනසුරාදා උදේ නේද ආයෙ කරනවා කිව්වේ. සෙනසුරාද උදේනේ. හරි. කොට සර් මේ සතියේ සෙනසුරාදාත් තියෙනවද? මේ සති සෙනසුරාද නැහැ පොයේ නේද? ඔව් සර්. මේ පොයට ඕනේ නැහැ පුතේ. පොයෙන් පස්සේ ඉරිදා ක්ලාස් එක කරනවා. මේ සෙනසුරාද එක ඕනේ නැහැ. දැන් කට් වෙයි එහෙනම්. හරි එහෙනම් ওই ටික බලා ගන්න. මම දැන් ඊට පස්සේ ඔයාලට දෙන්න තියෙන නෝට් එක දැන් දාන්න. දැන්ට ඔයාලට මම දුන්න නෝට් ටික ලියා ගන්න තියෙන්නේ නේද? ඔව් සර්. ආ. එතනින් එහාට තියෙන නෝට් එක දැන් දාන්නම් මම. මේ PDF එක. ඒක ලියා ගන්න ඈ. ලියා හා ගන්න. සර්. මම පැහැදිලි කිරීම කරන්න. ඒතර ඔයාලා ලියාගෙන තියාගන්න. හරි. එහෙනම් දැන් කට් වෙනවා. එහෙනම් අපි ඉරිදා හම්බ වෙමු පන්තියේදී ඈ.